යකෝ මම සුදු කොඩි පෙනි පෙනි දීවත් වෙන එකේ දන්නවද? එතකොට මම මැරෙන්න බය නෑ. මම මාරයා ළඟින්ම තියන් ඉන්න එකෙක් යකෝ. ඒක හොඳට තේරුම් ගනින් හරිද? මම මැරෙන්න බය නෑ. වීඩියෝ එකක් දාලා තියනවානේ දේශපාලන ගැන කතා කරලා. ඒකට එකෙක් මැසේජ් එකක් දාලා තියනවා උඹට ওই දේශපාලන ගැන කතා කරන්න කියලා කවදායි අවසන් ගමන් යන්න වෙන්නේ සුදු පාට වෑන් එකකින් කියලා. අඩෝ මේ ආගනින් හරිද? මං නම් මැරෙන්න බයක් නෑ. අනික කාටත් ওই සුදු පාට වෑන් එකෙන් යන්න වෙනවා කවදායි දන්නවද? ඒකත් හොඳට මතක තියාගනින් මං මැරෙන්න බය නම් ඇවිල්ලා ওই කේල් මල් දේශපාලන ගැන මං කතා කරන්නේ නෑ. හරිද? කොහේ කොතන හිටියත් වෙලාව ආවෝ මාරයා අඬ ගැව්වෝ කාටත් යන්න වෙනවා. හරිද? කොච්චර සල්ලි තිබ්බත් කොච්චර මුදල් තිබ්බත් ඒකින්ද මං නම් මැරෙන්න බය නෑ. දැන් වුණත් මං ඕන මේකෙට කියනවා. පුළුවන් නම් ඇවිල්ලා මට වෙඩි තියලා ඵලයක් මං කොළඹ ඉන්නේ මට කිසි අවුලක් නැහැ. හරිද? හැබැයි ගහන සොට් එක එකවර ගහපන්. හරිද? එක සොට් එකෙන් ගහපන් බුදියන්නම. පොඩ්ඩක් අයි පණ ඉතුරු වෙන්න ගැව්වොත් කෙලින්ම උඹට මොනවද වෙන්නේ කියලා කවුරුවත් දැනගන්න නැති වෙයි. හරිද? දැනගන්නවත් හම්බෙන්නේ නැති වෙයි. අනික මේමයි අපේ අම්මාගේ බඩෙන් මාව ඉපදුනා නම් ඉපදෙන්න ටයිම් එකක් තියලා වෙලාවට කලාවට ඉපදුනා නම් මාව හරිද? මැරෙන්න යද්දිත් හරියට ටයිම් තියලා තමයි යකෝ මං උනත් යන්නේ මාරයත් එක්ක වලට දන්නවද? ඒක හොඳට මතක තියාගනි. හරිද? මං අනික ওই බය ලැජ්ජා නාර ඔක්කොම අයින් කරලා තමයි මේ කලාවට බෑලා තියෙන්නේ. ඒකින්ද මං නම් මැරෙන්න බයක් නැහැ. ඕන මේකෙට පුළුවන් දැන් උනත් ඇවිල්ලා මට වෙඩි තියලා යන්න. තියෙන එක සොට් එකෙන් ගාපම් මැරෙන්න. නැත්නම් පස්සේ මොනවා වෙයිද කියලා උඹලට හිතා ගන්නවත් බැරි වෙයි. හරිද? මං නම් මැරෙන්න බය නැහැ. හරිද? උපතින්ම මං ඉපදෙද්දිම මං බය කියන දේ දන්නේවත් නැහැ. එච්චරයි.